අපි මේ සූදානම් වෙන්නේ පඬුවස්නුවර රාජධානියේ පිහිටා තිබෙන ලස්සන පරිසරයකින් සමන්විත ඓතිහාසිකමය වටිනාකමක් ඇති ස්ථානයක් පිළිබඳව ඔබට ඔබේ දැසින් දකින්නට සලස්වන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් පඬුවස්නුවර එක්ටෑම්ගේ ලෙස හැඳින්වෙන උන්මාද චිත්‍රා කුමරියව රඳවා තබාගත්තේ යන ජනප්‍රවාදයට සම්බන්ධ ස්ථානය තමයි ඔබට මේ විදිහට අපි දැන් මේ එකින් එක පඩිපෙළ නගමින් ඔබට සොඳුරු ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයේ පෙන්වන්නටයි සූදානම් වෙන්නේ. ඒ වගේමයි විශේෂිත වූ පරිසර පද්ධතියකින් සමන්විත ස්ථානයක් මෙම ස්ථානයේට ඔබ දැන් ක්‍රමක්‍රමයෙන් දකින්නේ ඒ එක්ටෑම්ගේ කියන ඒ ඓතිහාසික ස්ථානය තමයි මෙන්න මේ ගස්වැල් අතරින් ඔබ දකින්නේ. ඒ වගේමයි මාත් සමගින් කපිල මහත්මයාත් මේ ගමනට එක් වුණා. මේ ඔබ මේ වැල් අතරින් ගස්වැල් අතරින් දකින්නේ ඒ එක්ටෑම්ගේ කියන ස්ථානය තමයි. ඉතින් ඔබට දැන් මදක් පේනවයි මේ ස්ථානයට අපි පැහැදිලි ලෙස බලන්නට අපි ඉස්සරහට යනවා. ඒ වගේමයි අපි යද්දි මෙන්න මේ මාමත් ඒ ස්ථානයේ හිටියා. මේ මාමා ජ්‍යොතිෂ්‍ය කටයුතු කරන මාමා කෙනෙක්. ඉතින් මේ ස්ථානයේ හැමදාම වගේ නිතරම පුළුවන් හැම මොහොතකම ඉන්නවා කියලා තමයි අපි සඳහන් කරේ. ඉතින් මේ මාමවත් ගොඩක් ආදරෙන් අපි මතක් කරනවා. මෙන්න මේ විදිහට අපි දැන් ඉස්සරහට යන්න තමයි හදන්නේ. අපි මේ එක්ටෑම්ගේ වටේ තියෙන මේ බැම්ම දිගේ අපි වට රවුමක්ම, ඒ කියන්නේ සම්පූර්ණ රවුමම යන තමයි සූදානම් වෙන්නේ. පඬුවස්නුවර එක්ටෑම්ගේ ලෙස හැඳින්වෙන උන්මාද චිත්‍රා කුමරියව රඳවා තබාගත්තේ යන ජනප්‍රවාදයට සම්බන්ධ මේ ස්ථානයේ වටා තමයි මේ පෞරාණික නටපුම් නරඹන ගමන් අපි ඒ එක්ටෑම්ගේ වටා තිබෙන මේ බැම්ම දිගේ තමයි අපි යන්න සූදානම් වෙන්නේ. ඒ වගේමයි පුරාවිද්‍යාත්මක 12 වන සියවසේ පරාක්‍රම රාහු රජුගේ දක්ෂිණ දේශීය ආගනුවරු පරාක්‍රමපුරයේ කොටසක් ලෙස හඳුන්වන ලබන අතර එය චක්‍රාවාලය නමින් හඳුන්වනවා. මේ ව්‍යුහය අද්විතීය රවුම් හැඩයකින් යුක්ත වන අතර එය ශ්‍රී ලංකාවේ පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයේ ඉතාම දුර්ලභාංගයක් ලෙසින් සැලකනවා. අපි දැන් මේ සුන්දර පරිසරයේ ඔස්සේ මේ බැම්ම දිගේ මේ වටේට තියෙන බැම්ම දිගේ අපි ඉදිරියට යමින් තමයි මේ ඔබට මේ සොඳුරු ස්ථාන පෙන්වන්නේ.